රයිට්. ආයිබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔයගොල්ලෝ හරි වැදගත් දෙයක් මේ බලන්න සූදානම් වෙන්නේ. මොකද මේ අපේ පන්තිය විතරයි ලංකාවෙන්න කොච්චර කිව්වත් වැඩිම පන්ති වාරක් ගණනක් කරන්නේ. ඒ වගේම එක දිගට දරුවා වල්ලගෙන ඉන්නේ. ඒ වගේම අඩුපාඩු සහිත ළමෙක් හම්බුණත් එයාව ගොඩ දාන වැඩපිළිවෙලක්. හැබැයි ඒ ගොඩ දාන්න මේ එක දවසින් කරන්න බෑ. මහන්සි වෙන්න ඕන. ඔයාගේ සමහර වෙලාවට සමහර දෙමව්පියෝ ඉන්නවා. මගේ දරුවස කොහොම හරි ගොඩ දාගන්න ඕන සල්ලි තියෙනවා. ඒක ඇත්ත. හැබැයි සල්ලි තියෙන දෙමව්පියන්ට වැරදිලානේ දැන්. එතකොට ළමයට ඕන විදිහටම කරන්න දීලත් නෙමෙයි. ළමයාව අවශ්‍ය විදිහට කරලා අවශ්‍ය විදිහට වැඩ කටයුතු කළා. මේ පන්ති 600 ගානෙම මේ ටික ඔක්කොම අපි දාමු මේ 2025 කණ්ඩායමට ළමයාට සහ දෙමව්පියන්ට ඕන විදිහටයි ඉස්කෝලේ විභාග පවත්වන ආකාරයටයි දෙකටම බැලන්ස් කරලා කොහොමද අපි බලමු ළමයින්ව ඉහළට ගන්න. එතකොට Google අපි Google එකට ගිහිල්ලා බලමු 2025 ශිෂ්‍යත්වය රිසල්ට් සැප්තැම්බර් 3-4-2ම බලමු. මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා නම් ඒක රිලීස් කරපු ඩේට් එක දාලා තියෙනවානේ. රයිට්. බලමු අපේ රෙකෝඩින්ස් වල ගිහිල්ලා අපි එදා කතා කරන්නේ මොනවද කියලා. මොකද 9 වෙනි මාසේ 3 රෙකෝඩින් එකක් තියෙනවා. 3 වෙනිදා අපි තියෙනවනේ. නවවෙනි මාසේ පළවෙනිදා පන්ති 2යි දෙවෙනිදායි 3 පන්තිය මෙතන තියෙනවානේ. කන්වර්ට් වෙලා තියෙන වෙන දවසකට. රයිට්. බලමු. සෙනුල ඉන්නවා. එක ළමයිද? සතුටුයි. එක ළමයටත් අපි උගන්වලා තියෙනවා ඒ ගැටලුවක් නෑ. 4. රයිට්. අපි ඉස්සර කරපු ගණන් මතක් වෙනව නේද පුතේ? රයිට්. පුතේ ඔයාලට මේ බලන්න ලිස්ට් එකට ගිහිල්ලා නංගිලා මල්ලිලාගේ නම් ටික කියවන්න බලන්න. අලුත් නංගිලා මල්ලිලාගේ මිතුල නික්ලාෂ නික්ලේෂ රයිට්. අපි මේ බලන්න මෙතන ළමයින්ගෙන් අපි ගාව දැන්ට පන්ති ඉන්නේ සෙනුල පුතා, රෂෙන්යා, මේ වීඩියෝ රෙකෝඩින් එකේ මේ හේසරව නෑ. හේසරත් පරණම් පුතෙක්. සහ
ඔසිලි හරි බලන්න මේ මට මේ සම්පූර්ණ රෙකෝඩින් එකම දෙන්න පුළුවන් දෙමව්පියන්ට මේ ඉතින් ඒ දුවට මේ ඇත්තටම ඉස්කෝලේ අන්තිම මාසේ ප්‍රශ්නයක් ආවා. ඒ දරුවට විභාගේ හරි ෆේල් වෙනවා වගේ මට්ටමකට දාලා දරුවව කොන් කරා. ඊට පස්සේ ඇත්තටම ඉස්කෝලේ යන්න බෑ කිව්වම මං දෙමාපියන්ට කිව්වා හරි ඉතින් දරුවට පීඩනයක් කරන්න එපා මේ වෙලාවේ මං ඉන්නවනි කියලා තමයි නොගිය දවස්වලට මම පුළුවන් තරම් දරුවා සමග ඉඳලා යාව ගොඩ දාලා දුන්නා. ඒ හින්දා මේවට අයිතිවාසිකම් අපිට කියන්න පුළුවන්. එහෙමයි ප්‍රතිඵල හදන්නේ. ඉතින් මේ ලොකු ගමනක ආරම්භයක්. ඉතින් අපි මේ ඔයාලට එතන මේ වෙන සාක්ෂි අවශ්‍ය නැහැ නේද මේ බලන්න මේ හැම එකම මං ගාව රෙකෝඩින් තියෙනවා. ඒ කියන්නේ අපි පන්ති ආරම්භ කරේ ඇත්තටම 8 වෙනි මාසේ වගේ. හැබැයි 5 වෙනි මාසෙත් ඔය මේ 4 වසර ළමයින්ටත් මගේ පන්තියක ඉන්න පුළුවන්. මොකද පාඩම හරි චූටියට යන්නේ. එහෙම ගියා කියලා කිසිසේත්ම බය වෙන්න කාරණාවක් නැහැ. මොකද ළමයි පාස් වෙනවා. ගිය පාර කණ්ඩායමේ හිටපු ළමයි ඒ 15 දෙනාගේ ළමයි 6 දෙනෙක් පාස් කරලා දුන්නා. අනිත් අයටත් හොඳම ලකුණු අරන් දුන්නා. ඉතින් මේ අවුරුද්දට විතරක් පන්ති දැන්ට එතකොට 4 වසර ළමයින් වෙනුවෙන් විතරක් මේ ටික මං ඕල් සිලෙක්ට් කරාම මේ පේනවනේ. 628ක් කරලා තියෙනවා. දැනට සාමාන්‍යයෙන් මම දැන් ඔක්කොම මෙතන ළමයි view වෙන්නේ මේ 5 වෙනි මාසේ 9 මේ බලන්නේ ඊයේ ක්ලාස් එක දැන් හොඳම ගණන් යන්නේ අපිට ඇත්තට මේ කාලේ ඩිජිටල් පැනල් මුකුත් ඒවා තිබුණේ නැහැ අපි නිකන් වයිට් බෝඩ් එකේ කරේ මොකක්ද පන්තියේ නිතරම කීයද කියලා බලන්න 4 එක කියන්නේ 5යි රයිට් දැන් මේ ඊයේ පන්තිය 9:35 ක්ලාස් එක පටන් ගත්ත වෙලාව ඒ විස්තරේ අපි කියමු පන්ති ඉවර වෙච්ච වෙලාව බලන්න 10:45ට මේවා කීයද අඹ කීයද 12 අපල් කීයයි 16යි රයිට් වෙලාව ටීචර් 11ට කාලයි රයිට් හරි හරි මේ ලකුණු මම ඔයගලන්ට දෙන්න මේ රෙකෝඩින් තියෙනවා මේ රෙකෝඩින් ටික දැන් මම
හાඩ් ඩිස්ක් එක ක්ලීන් කරන්න හිතාගෙන ඉන්නවා කම්පියුටර් එකේ. බලන්න මේ එක දවසකට විතරක්. දැන් ඊයේ දවසේ රෙකෝඩින් ටික බැලුවොත් එහෙම ඊයේ දවසේ ඉස්කෝලේ දවසක්නේ. ඉස්කෝලේ දවසකට අපි සාමාන්‍යයෙන් කෙටි පන්ති 3ක් විතර ගන්නවා. ඊට පස්සේ බලන්න මේ මම ළමයි නැතුව නිකන් තනියම උගන්නපුවා නෙමෙයි මේ YouTube එකේ ඔයගොල්ලන්ට මේවා බලන්න බෑ. මේ රෙකෝඩින්ස් තියෙන්නේ ප්‍රයිවට් විතරයි. ඊළඟට තුන් මේ තුන්වෙනිදා දාන්නේ බලන්න පන්ති කීයක්ද? පන්ති වාර ඒ ඔයගොල්ලන්ට එතන තියෙනවා තුන්වෙනිදායි හතරවෙනිදායි දෙකේම රෙකෝඩින් ටික. පන්ති වාර කීයක්ද කියලා. කෙටි පන්ති හැම එකක්ම කියන්නේ ගුරුවරයාගේ වෙලාවෙන් කරන්න ඕන මේ මෙහෙම රෙකෝඩ් කරන්න කන්වර්ට් කරලා දෙන්න. එන්නේ මොලේ තියෙන මනුස්සෙට මේ කතාව තේරෙන්නේ. හරි ඊට පස්සේ මේ බලන්න මෙයි 2 ඊට පස්සේ මෙයි පළවෙනිදා ඊළඟට අප්‍රේල් 28 ඔයාලට පෙන්වන්න මේ රෙකෝඩ් කරලා තියාගෙන ඉන්නෝ නෙමෙයිනේ YouTube එකට දාගෙන පිස්සුවට කරන වැඩක් නෙමෙයිනේ ඒ ළමයින්ට මගේ මේකේ views තියෙන්නේ 1යි 2යි 3යි ඇයි මේක පබ්ලික් නෑ ඔයාලට මගේ channel එක පබ්ලික් බලන්න බෑ පබ්ලික් තියලා නෑ පෙබරවාරි 28 පන්ති 3යි 27 පන්ති කීයද 27 පන්ති මෙන්න මේ සීමාව හැමෝම බලන්න මේ ස්ක්‍රීන් එකේ හරි එතකොට මං උඩට අරගෙන යන්නම් 27 පන්ති 3යි 26 පන්ති 3යි 25 වෙනිදා පන්ති 3යි ඊළඟ පිටුවට යන් අර පැත්තේ ටිකකුත් ටික මෙතන 25 පන්ති දෙකක් තියෙනවා 24 පන්ති 1යි 23 පන්ති 1යි 2යි 3යි 22 පන්ති 1යි 2යි 21 වෙනිදා පන්ති 1 2 2යි 20 පන්ති 1යි 19 පන්ති 1යි 2යි 4යි 4යි 18 පන්ති 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 18 බොහෝ වෙලාවට සෙනසුරාදාව 19 ඉරිදාව 17 සිකුරාදා පන්ති 2යි 16 බ්‍රහස්පතින්දා පන්ති 2යි 15 එක දැන් ඊළඟ පිටුවට 16 පන්ති 4ක් කරලා දිනවා. ඊට 15 පන්ති 3යි. 14 අපි නිවාඩුවක් දීලා දිනවා. හරිනේ. මතක් වුණේ පස්සේ. මේ මොන මාසෙද? මේ නිවාඩු මාසේ. අප්‍රේල් 14 පන්ති නෑ. 13 කළා. දහතුන පන්ති 4ක් කළා. පරණ අවුරුද්ද. 12 පන්ති 3. 4. 11 වෙනිදා නිවාඩු දවස්නේ 11 වෙනිදා පන්ති 1 2 3 4 5 6 6ක් 10 එක පන්තියයි 9 පන්ති 2යි 8 ඔබ නිකමට විශ්වාස කරන්න සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ අපි පන්ති 87ක් කරලා තියෙනවා. එතකොට සමහර ළමයි ගොඩක් ළමයි 85%කට එහා පැත්ත පැමිණීමේ ප්‍රතිශතය. ඒ මොකද ඒ දරුවන්ට වදයක් දෙන්න නැතුව ගන්නනේ හින්දා. අපි ගෲප් ක්ලාස් එකක් නේ. ඉතින් හැම ළමයෙක් එකම කතා කරනකොට ඒ ළමයි අනිත් එක මං ගෙදර වැඩ දෙන්නේ නැහැ. ඉතින් ඔබට අවශ්‍ය නම් අම්මේ තාත්තේ ඔබේ දරුවව පහේ පන්තියට හතරේදී යොමු කරලා බලන්න ඕන දිනන්න වැඩපිළිවෙලක් තියෙන පන්තියක්ද කියලා හොයාගන්න. එහෙම නැතුව තුනේ ළමයා තුනේ දැනුමින් හතර ළමයා හතර දැනුමින් පහේ ළමයා පහේ දැනුමින් ශිෂ්‍යත්ව පාස් වෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත. තිත්ත ඇත්ත. රයිට්. එහෙනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕනම දිනයක රෙකෝඩින් එකක් මට ඔයාලට කොපියක් එවන්න පුළුවන්. අපි එහෙම මේ අවුරුද්දේ මට කියන්න තියෙන්නේ මේ අවුරුදු දැන් කණ්ඩායම් 10ක් පුරාවට
ඇත්තටම පන්තියක් නොතිබිච්ච දවසක් නෑ මං හිතන්නේ. තියෙනවා නම් ওই නිවාඩු දවසක්, ළමයින්ට නිවාඩු ඉල්ලපු දවසක්. එහෙම. ඉතින් දිනනවනම් දිනවනම් ඊට වඩා වැඩපිළිවෙලක් නෑනේ. ඒතකොට කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් ඔච්චර දේවල් දන්නවනම් මේ ඔච්චර පන්ති කරන්න ඕනේ නෑනේ කියලා. ඔව් අම්මේ තාත්තේ. පන්තියේ පළවෙනියට උගන්වන්න දෙයක් නෑනේ. මං ගාව ඉන්නේ පන්තියේ පළවෙනියෝ නෙමෙයි. හරි? මගේ පරණම ළමයි 4 දෙනා ඉන්නේ. මාව සමහර ළමයි අතහැරලා යනවා, දෙමව්පියෝ අතහැරලා යනවා. ඒකට මේ ඇත්තටම මේ ඒකේ වගකීම දෙමව්පියන්ට හේතුව දෙමව්පිය ඇත්තටම සමහර දෙමව්පියෝ දරුවන්ට ආදරේ නැහැ. දරුවන් දෙමව්පියන්ට ආදරෙත් නැහැ. ඒ කියන්නේ බීම් පැකට් එක කටේ ගහලා කොළ ටික පාරේ විසික් කරලා යන ඊළඟට හැබැයි ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ වගේ අනවශ්‍ය දේවල් වලට ඕන තරම් කඩෙන් ෆ්‍රයිඩ් රයිස් වලට ඒ ඔක්කොටම වියදම් කරනවා. අධ්‍යාපනයට වියදම් කරන්නේ නැහැ. ඉතින් එහෙම දෙමව්පියන්ට මං ආරාධනා කරන්නේ. ඇත්තටම ඔයාගේ දරුවා මට හම්බුනොත් මං යාව වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කරන සිහිනය දක්වා ඇදගෙන යනවා. ඉතින් මට සතුටුයි මගේ මෙතෙක් ආ ගමන ගැන. ඉතින් ඔයාටත් මොකද්ද හිතෙන්නේ කියලා මට කියන්න. හරි? විවේචනයක් තියෙනවා නම් ඒකත් කියන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මෙච්චර පන්ති කරාම ළමයි පිස්සු වෙලා. දැන් මේ අවුරුදු 9ක් පුරාවට ලංකාවේ පිස්සු ටික ඔක්කොම හදලා තින්නේ මදුවන්ද පිරිසෙන්නේ නැති. නේද? එහෙම වෙන්නේ නෑනේ නේ. එහෙම කරන්නේ නෑ දරුවන්ට. අපි දැන් දෙමව්පියන්ට කතා කරන විදිහයි දරුවන්ට කතා කරන විදිහයි දෙකක් නේ. කොහොම වුණත් මම ඔයාලට ආරාධනා කරනවා මේ බලන්න මේ අපේ පන්තියේ දැන් ඉන්න ළමයින්ගේ නම් ටික මම රෙකෝඩින් එකේ තියලා තියන්නම් මට ඒක වැදගත් වේවි විභාගයෙන් පස්සේ. ඒ හින්දා ඔයාලා හැමෝටමත් පෙන්වන්න. එතකොට මේ කේසර කියන්නේ ඇත්තටම පරණ පුතෙක්, සෙන්වල පරණ පුතෙක්. මේ සෙට් එකෙන් රෂෙන්‍ය සහ ඔෂිනි ළමයි 4 දෙනයි පරණ ළමයි ඉන්නේ. ඔෂිනි ඇත්තටම මාස 4ක් පන්තියෙන් නැතුව ඉඳලා ආයි ආවේ. මේ අනිත් ළමයි ඔක්කොම මෙහෙමත් කතා කරමු. පහන්දි තිස්ස මහරාමි. ළඟට තෙනුක ගණේ මුල්ලේ. ඔසිලි නුවර. නියෝන් බොර්ලස් කමුවේ. රෂෙන්‍ය රේල්වේ ඇවිනියු. රිත්ම ගාල්ලේ. පංචාලි මිලේනියම් සිටි අතුරුගිරියේ. ඊළඟට පබුදි නුවර. යසන්දි කැලණියේ. දිනෙව් රත්මලානේ. ගමින්දු ගම්පහ. සෙනුල කලින් නුවර හිටියේ දැන් හොරණ ඉන්නේ. හේසර බෙලියත්. දෙමව්පියන්ගේ විස්තර පවත් දෙමව්පියන්ට කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා මට ඒවත් කියන්න පුළුවන්. ඒ මොකද අපි මේ කණ්ඩායම ඇතුලේ අපිට ඉන්න ළමයි 14යි. මම මේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙන්නේ මේ දරුවෝ 2026ට අරන් යන කණ්ඩායමට අපි නිකමට තව දවස් අපිට 98ක් තියෙනවා නම් අද දිනේ 5 වෙනි මාසේ 5 මේ 98ට තව පන්ති වාර අඩුම ගානේ 200ක්වත් කෙරේ මාස 3ට. ඒක තමයි මගේ පොරොන්දුව. කළා මේ ළමයි ටිකේ ප්‍රතිඵල ටික බලන්න. මම අද මේක මේ රෙකෝඩින් එක YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. මොකද හේතුව සාක්ෂි තියෙන්න ඕනනේ. ඕගොල්ලෝ හැමදාම මං දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් එක අහිංසක ඉල්ලීමක් කරනවා. තමන් උගන්වන ළමෙක් ශිෂ්‍යත්වයේ ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවව මෙතන සමහර වෙලාවට ශිෂ්‍යත්වයෙන් පස්සේ සමහර ළමයි දැන් මම මේ උගන්වපු ඔක්කොම සමහර ළමයි මාස 3-4 ආපු අය ඉන්නවනේ. ඒ අය කතා කරලා කියනවා අපිත් සර්ගේ පන්ති ආවා නේ අපේ නමත් දාන්න කියලා කියපු අවස්ථා තියෙනවා. සමහර කාලවල කතා කරාම සමහරුන්ව ඒ ආවා කියපු අයව විතරක් දැම්මා රෙකෝඩින් හරි ඔප්පු කරන්න පන්ති සටහන් හරි තියනවා පෙන්වන්න පුළුවන් නම්.
ඒ ඇරෙන්න මං අනුන්ගේ කවදාකවත් එහෙම ලම් දාන්නේ නැහැ. ඒකයි මං කියන්නේ විභාගෙට කලින් කී දෙනෙක් ඔයා විභාග උගන්වනවද? 14යි මට 2026ට ඉන්නේ මේ පාරේ යන්න ඉන්නේ 14යි. එතකොට මේ ලිස්ට් එක වෙනස් වෙනවා නම් මම පොඩ්ඩක් YouTube එකේ හරි Facebook එකේ හරි අප්ඩේට් කරනවා. තමයි මේ පාර මම හිතාගත්තේ. ඊළඟට ඒ 14 දෙනාගෙන් කීයක් පාස් කරන්න පුළුවන්ද? ඕකනේ අපේ කතාව. අපි එතනට එන්න ඕනේ. කියනවනේ. අඩු ලකුණු වැඩි කරන්න. අඩු ලකුණු වැඩි කරන වැඩේ කරනකොට පන්තියේ පළවෙනියා දෙවෙනියා නෙමෙයිනේ මට හම්බ වෙන්නේ. මේ කිසිම ළමයි පන්තියේ පළවෙනියා දෙවෙනියන් ඉන්න ළමයි නෙමෙයි. හැබැයි දැන් පන්තියේ පළවෙනියා දෙවෙනියට ගෙනල්ලා තියෙනවා. මේ ළමයි ටියුෂන් යනවා කියලාවත් සමහර ඉස්කෝලවල වල දන්නේ නැහැ. එතකොට ඒ ගණන් ගන්නෙත් නෑ පන්තිය අන්තිම පේලියේ හිටපු ළමයි. ඒ ලකුණු 100ක් ගන්න බැරි ළමයි සෙට් එකක් තමයි මේ ඉන්නේ. මං ගාවට එනකොට. අපි බලමු 2026 කණ්ඩායම විභාගෙට ගිහිල්ලා ප්‍රතිඵල එනකොට මේකනේ අව්‍යාජකම කියන්නේ. විභාගයට කලින් දවසේ නෙමෙයි ඔන්න මාස 3කට දවස් 98කට කලින් මම කියනවා මට යන්නේ විභාගෙට ළමයි 14යි. ඔයා වැඩෙන්නම් මදුවන්ත පීරිස් 14ම පාස් කරන්න. ඔව් මම උත්සාහ කරන්නේ එතනට. හරි මට වඩා තව ගුරුවරුත් ඇතිනේ මේ රටේ. යාලත් එයාගේ ළමයි ඉන්න ඔක්කොම පාස් කරන්න. හැමෝම ගුරුවරු එහෙම තමයි. තමන්ගේ ළමයි ටික ඔක්කොම පාස් වෙනවා නම් සතුටුයි. හරි. ඒත් ලංකාවේ 150ක් පාස් වුණා කියලා කිව්වනම් ඒක බොරුවක් කියලා ඔප්පු කරන්නේ මොකද? ඒ කවුරුත් විභාගෙට කලින් තමන්ගේ ලිස්ට් එක දෙන්නේ නැහැ. මෙහෙමනේ ළමයි 2000ක් ඉන්න පන්තියෙන් 100ක් කියලා කියන්න පුළුවන්. හැබැයි බලනකොට ඒ පාස් අපි ළමයි දැන් මට අනුව නම් කාගේ හරි පන්තියක ළමයි 100ක් පාස් කියලා කිව්වොත් එහෙම මං අහන්නේ හරියටම කියන්න මට කී දෙනෙක් විභාගේ ගියාද කියලා. 2000කින් 100ක්. බුදු අම්මේ 2000කින් 100ක්. අපි වැඩි කරමු ප්‍රතිශතය. මේ 110යි පාස් ප්‍රතිශතය. ඒ කියන්නේ 110ක් පාස් වෙනවා කියන්නේ 90ක් ෆේල් වෙලා. ආයි හදමු. මගේ ළමයි 15යි 6 දෙනෙක් ගිය පාර පාස් වුණා. 100% හදලා බලන්න. අපි 3න් බෙදමු 3 අරක් 2යි 3 අරක් 5යි. ඊට මේක 5න් බෙදනවනේ 5 අරක් 1යි 5 අරක් 20යි. එතකොට 20 දැන් 140ක් පාස්. මේවා ඇත්ත කරුණුනේ. ඇත්ත ප්‍රතිඵලනේ. මේ මම ඕගලන්ට මේ ලින්ක් එකේම මම මෙතනටම ඕනනම් පෙන්වන්න පුළුවන්. WhatsApp එකට දාලා. right මේ බලන්න අපි යමු ප්‍රතිඵල මෙතන මම ඔයාලට පෙන්වන්නම්. ප්‍රතිඵල ලැබුණු දවසේ දාපු හැටි ඊළඟට මේ ප්‍රතිඵල ලේඛනය හදලා ඊට පහුවෙන්දම අප්ලෝඩ් කරා. හරි. එතකොට ඕක නෙමෙයිනේ වැදගත් කාරණාව. මේ තියෙන්නේ අගෝස්තු 8 විශාත විභාගේ තියෙන්නේ අගෝස්තු 8 නෙමෙයිනේ. විශාතට කලින් දවසේ ලින්නුජ පෙසන්දෝ මිනුලි යාදෙව් කෂේනි ඊළඟට සසෙන්නයිදු ඊළඟට සාවන මේ ඔක්කොම පෙන්නේ නෑ ටික පෙන්නන්නම්. ඒ 2025 8 වෙනි මාසේ ළමයින්ගේ මේ නම් ටික මේ බලන්න. කෂේනි පාසදෙව් මිනුලි සනුලි ලින්නුජ හසෙන් ඔෆෙල් කියන්නේ ඉතින් මේ ලකුණු 131කින් 140ක් ගන්නවා 31යි 122යි මේ ඇවිල්ලා එතකොට මට මගේ පන්ති ඉන්නවද? ඔව් මේ නිමාක්ෂි ලකුණු 84යි පන්තිය සම්බන්ධ වූ කාලය මාස 5යි කේෂාන් මාස 5යි සවන් දිගටම හිටියා. හැබැයි පන්ති අන්තිම පේලියේ ළමයි ඒ දෙමළ මිශ්‍ර පාසලක අවස්ථිය ආදෙව් පන්ති අන්තිම පේලියේ හිටපු ළමයි. එයාගේ මම අහන්නේ මේ දරුවට ඕන දෙමෝපියන්ගේ නම්බර් දෙන්න පුළුවන්.
ඒ ළමයාව මං 96කට ගේනකොට ඒ ඉස්කෝලේ එයාට වඩා මෙයා හිටියත් යටනේ. මෙයාගේ මට්ටමේ හිටපු ළමයි ටික ෆේල් වුණානේ. ඊට සිතුලි. මේ සිතුලින් වලත් මම හොඳට දන්න දෙමව්පියන්ගේ දරුවේ කළුතර බාලිකාවේ මේ දරුවා ඇත්තටම පාස් වෙන්න පුළුවන් ළමයි. මේ දරුවත් එහෙමයි මොන්රාගල. සිතුලි කළුතර ඒරොල මෙයා මොන්රාගල ළඟට හෙසඳු ගාල්ලි දරුවෙක් මේ දරුවාගේ අම්මයිට කතා කරා නම් මේ ලකුණු 115 අරන් දුන්න හැටි ඒ අම්මා තාත්තට මේ දුක හිතන්න කාරණාවක් නැහැ. සසන්ය ගැන මටත් කනගාටුවක් තියෙනවා. මොකද මේ හොඳට වැඩ කරා අන්තිමට මේ හැබැයි යාට අමාරු ගණිත සංකල්ප හදාගන්න කියන්නේ අපි එකම දේ කීපවතාවක් හරි කරලා තමයි මේ ළමයා මේ මට්ටමටත් ගෙනාවේ. ඊළඟට ජනුවරි දුවත් ඉතින් නිතරම අසනීපම. එතකොට ඒ අයටත් හොඳව ලකුණු ටිකක් මේ අරන් දීලා තියෙනවා. ඊළඟ ළමයි ටික ඔක්කොම පාස් 136 143 මේගොල්ලෝ පොළොන්නරුව. මේ අනිත් අය ඔක්කොම 140කට ඔෆ් කරේ. හැදිනේ මට මෙතන මං ආසම මේ දරුවන්ට හැමෝටම තියෙන කතාව. කෂේනිගේ අම්මා කතා කරලා රෙකෝඩින් පවා තියෙනවා. ඒ ඉස්කෝලේ වැඩිම ලකුණු. සදෙව් ඒෂාන්ට ලකුණු වැඩි වෙනකොට සදෙව් නෙමෙයි හසින්දුට. සදෙව් ඕකි ළමයි. හරි. එතකොට සාමාන්‍යයෙන් වැඩ මට්ටම හිටපු මිනුලි ඇත්තටම ඉස්කෝලෙන් මං අර වීඩියෝ එකේ පෙන්නුවේ. ඒ දුව අන්තිම මාස ඉස්කෝලේ ගියේ නැහැ. ඉස්කෝලේ ප්‍රශ්නයක් කළායි දරුවා. සල්ලත් කරනවා. එයා වැඩ කරපු ළමයි. ඒත් මීට වඩා මම පොඩ්ඩක් බලාපොරොත්තු වුණා. ඊළඟට ලිනුච. මෙන්න ප්‍රතිඵල. ඒ කියන්නේ අම්මගේ කතාව ඇහුවන වැඩ කරන්නේ පන්තියට මොනරුවක් සංගෙනවා බල්ලෝ අරන් එනවා පෙන්නනවා මොකක් හරි වෙන වැඩක්ම කරපු ළමෙක් නේ. හොඳයි. හසින්ද හොඳ පුතෙක්. කියන්නේ කීකරු ළමයි ඉන්නේ. හැබැයි ඒ ළමයා වැඩ මට්ටම අඩුවෙන් හිටියේ. එයා ගණිත ගැටලු හිම හොඳට හදලා මේව කරලා ඉස්සරහට යනකොට ඒ ඉස්කෝලේ පන්තියේ ළමයි බෙල්ල හිර කරලා තිබ්බා බිත්තියට තියලා. තරහක් කට්ටිය එක්ක අහුවෙලා. ඉතින් ඒ වගේ අපිට අත්දැකීම් තියෙනවා. තාක්කි තියෙනවා, කතාව තියෙනවා, රෙකෝඩින් තියෙනවා නේ. ඒත් ඉතින් අපි ගුරුවරු විදිහට මේ ගුරුවරයාට ගිහිල්ලා කිව්වම ඕම තමයි කිව්වලු ළමයි. ඉතින් ළමයි කොහොමද නැද්ද කියන එකත් මට ඉතින් ඒවට මම පොලිසිය නෙමෙයිනේ මං අහිංසක මිනිස්සෙක් ගුරුවරයෙක්නේ. මට ඒව කතා කරලා වැඩක් නැහැ ඉතින්. රයිට් එතකොට අපි කරලා තියෙන්නේ අපේ යුතුයකම් ටික WhatsApp එක ගියානේ. මේ ටෙලිෆෝන් නම්බර්ස් මේ ඔක්කොම මේ ළමයි එක කන්වර්සේෂන් කරන ඒවා. රෂෙන්ය දැන් ඉන්න පන්ති දරුවෙක්. ඊළඟට ඔන්න ඔයිට වැඩිය දෙයක් කියන්න දෙයක් නැහැ නේද? ඔන්න අපි පොඩ්ඩක් channel එකේ විභාගයේ මේ link එක ඔක්කොම තියෙනවනේ. ඒ ටික ඔක්කොම දෙන්න. කියන්නේ විශ්වාසය කියන එක ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ Facebook මේ post එකක් back date කරලා දෙන්න. කීයක්ද මං ගෙවන්න ඕනේ ඔයගොල්ලන්ට. එහෙම වීරයෙක් ඉන්නවා ලංකාවේ මට පොඩ්ඩක් හොයලා ගෙනත් දෙන්න. මේ දාපු post එකේ date එක back date කරලා දෙන්න. ඒකට මට පුළුවන් එහෙමනම් ඔයගොල්ලෝ කියන්නේ බුදු එකම් මොලේ කල්පනා මෙතන ඉන්න ළමයි ටික ඔක්කොම අයින් කරලා දාලා පාස්ම ළමයි අරගෙන 100%ක් කියලා දාන්න. සමත්පතේ 100%යි කියන්නේ ශිෂ්‍යත්වයේ සමත් ලකුණ 70. හැමෝම ලකුණු 70ට වඩා වැඩි. 100ට වඩා වැඩි අය ගත්තාම ඒකත් බලත හැකි ඔබට. ළමයි 4 දෙනෙක් තමයි 100ට වඩා අඩු. අනිත් අය ඔක්කොම 100ට වඩා වැඩි. එහෙමත් බැලුවා. ඔබ ඉස්කෝලේ ප්‍රතිඵලත් එක්ක ඔයා යන ටියුෂන් පන්ති ප්‍රතිඵලත් එක්ක 2026 ප්‍රතිඵල එනකොට සස්සදලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි ඇත්තටම ඒ ගුරුවරු ළමයි
එයාලගේ ඉගෙන ගත්තා කියලාවත් කියන්නේ. බොහොමයක්. මම දැක්ක. ඒ හින්දා අපි කියන්නේ අපි තමයි අපි උගන්වපු ළමයින්ට පොඩ්ඩක් වග කියන්න. පොඩ්ඩක් හරි චුට්ටක් හරි මානුෂියක වෙන්න පොඩ්ඩක්. පොඩි මාකටිං කැලලක් එක චුට්ටක් කමක් නැහැ නේද පොඩ්ඩක්. ආ. මේ හැමදාම මේ වැඩ කරන ළමයින්ගේ අම්මා තාත්තගේ ටෙලිෆෝන් නම්බර්ස් නේ. ඔෂිනි දුව, රිත්ම, මෙයාත් රිත්ම, පබුදි, ඔසිලි, ගමින්දු, සෙනොල, පහන්දි, සෙනොලගේ නම්බර්ස් දෙකක් තියෙනවා ඊළඟට දිනෙව්, යසන්දි, යසන්දුව පන්ති අන්තිම පේලිය ඉඳලා ඇදගෙන ඉන්නේ මං. රෂෙන්යා ඊළඟට පංචාලි, දිනෙව්, සෙනුල්ල, තෙනුක එක සමහර දෙමව්පියන්ට මම මේක කියන්නේ ඔයගොල්ලෝ වියදම් කරන්න අම්මලට තාත්තලට ෆෝන් දෙක තුන තියෙනවා. හැබැයි ඊළඟට තව තියෙනවා ළමයි ටිකක් නේ. Oh yes. ඊට ඉන්න ළමයින්ගෙන් එපෑ පෙන්නන්න. මෙතන තව එක ළමෙක් ඉන්නවා නෙෝන්. අර ලිස්ට් එකේ ඉන්න. දැන් මේ පාරේ ඉන්න ළමයි හොඳේ. ඉතින් අපි ගොඩ දාමු. දවස් 90ටයි තියෙන්නේ. සාක්ෂි පිට ලබා දෙන්න ඕන හින්දා මේ රෙකෝඩින් එක දාන්නේ 2026 පස්වෙනි මාසේ 5ද කිෂතෙට මාස 3කට කලින් ළමයින්ගේ කණ්ඩායම නම් කරලා දැන් කලින් පෝස්ට් එකක් දැම්මා මේක වීඩියෝ එකක් කරේ හින්දා වැඩපිළිවෙලක් එක්ක දෙමව්පියෝ සාකච්ඡා කරලා දරුවව පන්තියට දාන්න. නැතුව කතා කරලා වැඩක් නැහැ. ස්තුතියි සියලු දෙනාට සුබ දවසක්.